හරි. එතකොට මේ අපිට අද ටිකක් කෑ ගහන්න අමාරුයි. මොකද දවස් දෙකක් එක දිගට කෑ ගහලා. හරිද? ඉතින් ඔයගොල්ලෝ සපෝට් ශබ්ද විඳලා. හරි දැන් අපි good morning කියවට මම විතරයි කිව්වේ. හරියට ඔයගොල්ලෝ කිව්වේ නෑ. පටන් ගමු. good morning. good morning. අයියේ කොහොම අප්පලා වැඩේ පටන් ගන්න. good morning everyone. good morning. හරි. දැන් ඔයගොල්ලෝ අද මොන සබ්ජෙක්ට් එකද කරන්නේ? ඉංග්‍රීසි. දැන් ඉංග්‍රීසි කියුවම ගොඩක් අය ටිකක් අර අඩු කුලයට දාලා තමයි හිතන්නේ සමහර වෙලාවට. ඇයි අපිට මූලික විෂයන් තියෙන විද්‍යාව ගණිතය ඒ වගේ විෂයන් ඉංග්‍රීසි කියන්නේ අපිට විදුනොත් කරනවා නැත්නම් ඒක උගුත් ඒක තේරුණා කියලා උගුත් දෙන්නේ නැහැ වගේ හිතීමක් තමයි තියෙන්නේ. හරිද? එතකොට අපි කියන්නේ ඔයාලා මේ විද්‍යාව ඔයගොල්ලෝ ඉගෙන ගත්තානේ. විද්‍යාවේ තියෙන කරුණු කවුද ඉස්සෙල්ලා හොයාගෙන තියෙන්නේ? කවුද හොයාගෙන ඇත්තේ ඔය කරුණු? ලංකාවේ අයද? ලංකාවේ අයද? නෑ. ඒවා ගොඩාක් ඒවා බිහි වෙන්නේ ඉංග්‍රීසි ජාතික. ගොඩක්. ගණිතය? ඒතර අපි දන්න අපි ලියන ඉලක්කම් වලට මොනවා ඉලක්කම් කියලා කියන්නේ? හින්දුවරාව. අපේද? නෑ. ඒකේ සංකල්ප බිහි වෙලා තියෙන්නේ කොහෙද? අපේ රටේ නෙවෙයි. තේරෙනවද? ඒක නිසා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ කවුද? CWW කන්නකර් නැතිතුම. ඇයි යාට ওই නිදහස් අධ්‍යාපනයේ පියා කියලා කියන්නේ? කවුද? නිදහස් අධ්‍යාපනයේ පියා. ඇයි යාට කියන්නේ? එයා තමයි එක කාලෙකදී ලංකාවේ හැම ළමයාටම වරප්‍රසාදයක් විදිහට අධ්‍යාපනය ලැබිය යුතුයි කියන සංකල්පයක් එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් තිබ්බ සියලුම විෂය කරුණු සිංහල භාෂාවට ගෙනල්ලා ලංකාවේ හතර දිග්භාගයෙන්ම සියලුම දෙනාට අධ්‍යාපනයට තියෙන අවස්ථාව සලසලා. හරිද? තේරෙනවද ඔයාලට? තිබුණ ඉංග්‍රීසියේ ට්‍රාන්ස්ලේට් කරා නැත්නම් මොනවද කරේ? පරිවර්තනය කරා සිංහල මාධ්‍යයට විද්‍යාව ගණිතය විදිහට ඒකල්ලා. මොකද නැත්නම් ඉංජිනේරු වෛද්‍යවරු බිහි වුණේ එක පන්තියක මිනිස්සු ටිකක් විතරයි. ළමයාට අවස්ථාවක් තිබුණාද? නැහැ. හරිද? ඒ ඉංජිනේරු වෛද්‍යවරු විතර නෙවෙයි අර හැම වෘත්තියකටම ඉහළ තලයට යන්න පුළුවන් උනේ ඒ අයට විතරයි. දැන් ඔයගොල්ලන්ට ඒක අපිට අපි ඔයගොල්ලන්ට ඒක සම්පූර්ණ ඉන්න තමයි අපි නිදහස් අධ්‍යාපනයේ පියා කියලා කියන්නේ. ඒ වගේම දැන් ඔයගොල්ලන්ට තේරෙනවද? එතකොට ඉංග්‍රීසි වලට විශේෂ තැනක් තියෙනවද නැද්ද? ඉංග්‍රීසියෙන් තිබුණ ඒවා සිංහලට පරිවර්තනය කරලා ඉගෙන ගත්තා අපි කියනවා ඒ විෂයන් විතරක් අපි කරනවා කියලා. වැඩක් නැහැ. අපිට උසස් අධ්‍යාපනයට යනකොට ආපහු අපි සිංහල මාධ්‍ය ඉගෙන ගත්තා. ආපහු ඉගෙන ගන්න වෙන්නේ මොන මාධ්‍යයෙන්ද? ඉංග්‍රීසි මාධ්‍ය. හරි. ඕක තමයි මුලින්ම කියන්නේ. එතකොට වැදගත්කම තේරෙනවද? හරිද? එතකොට දැන් මම කියන්නද